Welcome to Study Japanese YouTube channel. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ආහාර නිෂ්පාදනය කියන පොතේ 5 වෙනි පාඩමේ ඉතුරු කොටස් දෙක. අපි බලමු මේ මොනවාද කියලා. 3 වෙනි කොටස විදිහට තියෙන්නේ සොනොතක්කිගු බිහින්න තොරියට්සු කයි. ඒ කියන්නේ වෙනත් මැෂින් සහ උපකරණ පරිහරණය කිරීම. ඒකේ පළවෙනි කොටස විදිහට තියෙන්නේ ශොක්කින තොරියට්සු කයි. පිඟන් කෝප පරිහරණය. 食器は高く積み上げると不安定になります。そしてひっくり返りやすくなります。පිඟන් කෝප ගොඩක් උසට ඇසුරුවහොත් සමබරතාවය නැති වේ. ඒ නිසා පෙරලී යාමට ඉඩ ඇත. いろいろな材質の食器がありますが、陶器やガラスなどそれぞれの強度が異なります。ඒ කියන්නේ විවිධාකාර අමුද්‍රව්‍ය වලින් සාදන ලද පිඟන් කෝප ඇති නිසා විවිධාකාර මැටි වීදුරු යනාදී ශක්තිමත් බව වෙනස් වේ. そのため一緒に洗うと割れたりひびが入ったりますので別々に洗いましょう. ඒ කියන්නේ එම නිසා එකට සේදුවහොත් බිඳී යාමත් කුඩා කොටස් ගැලවී යාමත් නිසා වෙන වෙනම සෝදමු. ඒ කියන්නේ විවිධාකාර වීදුරු වලින් හදපු පිඟන් කෝප්ප තියෙනවනේ. ඒ කියන්නේ එහෙම නැත්නම් සමහර ඒවා තියෙනවා නිකන් මැටි වර්ග වලින් හදන වීදුරු පිඟන්. සමහර ඒවා කියන්නේ වීදුරු වලින්ම හදපු පිඟන්. එතකොට මේ දේවල් එකට හේදුවොත් එහෙම මේවා එක්ක කැඩිලා බිඳලා යන්න පුළුවන්. මොකද හයි ප්‍රෙෂර් දෙනකොට සමහර වීදුරු වලට ඒක ඔරොත්තු දෙනවා. සමහර වීදුරු වලට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ වගේම ඒවා තියෙන පොතු ගැලවිලා යන්න ඉඩ කඩ තියෙනවා. ඒක නිසා මේ වීදුරු වර්ග වෙනස් වෙන හින්දා ඒවා වෙන වෙනම හොදමු කියලා තමයි මේ කියන්නේ. 食器の一部が欠けていたり、ひびが入っているものはそうしてはいけません. පිඟන් කෝප්පවල කුඩා කොටස් ගැලවී තිබීම, පොතු ගැලවී ඇති දේවල් පාවිච්චි කිරීමෙන් වළකින්න. ඒ කියන්නේ දැන් ඒ වගේ පිඟන් කෝප්පවල පොඩි පොඩි කොටස් බිඳිලා තියෙනවා නම්, පොතු ගැලවිලා තියෙනවා නම් ඒ වගේ පිඟන් කෝප්ප භාවිතයෙන් වළකින්න කියලා තමයි කියන්නේ. 食器のそばで食器が割れたときは、割れていない食器に食器の破片がついていないか十分に確認します。もし確認が十分にできないときは、その食器を使用してはいけません. පිඟන් කෝප්පාසල පිඟන් කෝප බිඳී ගිය විට බිඳී නොගිය පිඟන් කෝප්පවලට බිඳී ගිය පිඟන් කෝප්ප කොටස් එකතු වී නැද්දැයි 100% තහවුරු කරගන්න. සමහර විට 100% තහවුරු කරගත නොහැකි අවස්ථාවල එම පිඟන් කෝප්ප පාවිච්චි කිරීමෙන් වළකින්න. පැහැදිලි නේද? අපි යන් ඊළඟ කොටසට. දෙවැනි කොටස. සෙන්සයි සකින්සයි නෝ තොරියට්සු කයි. ඩිටර්ජන්ට් එහෙම නැත්නම් විස බීජනාශක ද්‍රව්‍ය පරිහරණය. 多くの洗剤、殺菌剤はそれぞれに水を足して適切な濃度にする必要があります. බහුල වශයෙන් සේදුම්කාරක ද්‍රව්‍ය, විස බීජනාශක ද්‍රව්‍ය පරිහරණය කරයි. ඒවාට වතුර එකතු කර නියමිත සාන්ද්‍රණයක් සාදා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. 誰もが適切な濃度にすることができるように、そのやり方をわかりやすいところに掲示しましょう。濃度を間違えると手荒れの原因になったり、必要な殺菌ができない場合がありますので、注意が必要です. කාට වුණත් නියමිත සාන්ද්‍රණය සාදාගත හැකිවන පරිදි තේරුම් ගැනීමට පහසු ස්ථානයක ප්‍රදර්ශනය කරනු ලබයි. සාන්ද්‍රණය වැරදුනහොත් අත්වලට හානි සිදුවීමේ හේතුවක් බවට පත්වේ. අවශ්‍ය පමණට බැක්ටීරියා විනාශ කරගත නොහැකි අවස්ථාවක් නැති නිසා ප්‍රවේශම් වීමේ අවශ්‍යතාවයක් තියෙනවා.
また、さっき用のアルコール スプレーは水がついていると効果がありません。水分を取ってから使用しましょう。තවද විසබීජ විනාශ කරන ඇල්කොහොල් ස්ප්‍රේ වතුර තිබියදී ප්‍රතිඵලයක් නැහැ. තෙතමනය ඉවත් කළ පාවිච්චි කරමු. そして火のそばで アルコール スプレーを使用してはいけません。アルコールに火が引火する可能性があります。තවද ගින්දර අසල ඇල්කොහොල් ස්ප්‍රේ පාවිච්චි කිරීමෙන් වළකින්න. ඇල්කොහොල් වලට ගින්දර ඇවිලීමේ අවදානමක් තියෙන නිසා. මෙන්න මේ වගේ කොටස් මතක තියාගන්න. මේ ගින්දර අසල ඇයි මේ විස බීජ හරණය කරන ඒවා තියන්නේ නැත්තේ කියන එක මතක තියාගන්න. මොකද ඒ වගේ කොටස් වලින් ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා. මොකද ඒවා ගිනි ඇවිලෙන සුළු නිසා. පැහැදිලි නේද? අපි යන් ඊළඟ කොටසට. පස්වෙනි පාඩමේ අවසාන කොටස. අපි බලමු. කසයි බෝෂ් තයියෝ. ඒ කියන්නේ හදිසි ගිනි ගැනීම වළක්වා ගැනීම. චෝරිබනෝ ශිගතෝවා සූජෝ හියොට් සුකයිමස්. දෙන්කි චූත්බෝ දෙවා හීවාට් සුකයිමසෙන්. කුස්සිය වැඩවලදී සාමාන්‍යයෙන් ගින්දර පාවිච්චි කරනවා. වරහන් ඇතුලේ තියෙන්නේ ඉලෙක්ට්‍රික් කුකර් එකේදී ගින්දර පාවිච්චි කරන්නේ නැහැ කියන එක. හේනා toriatsukai kata o machigaeru to kaji o okoshimasu. Mata o mise ni iru okyaku sama ya jugyōin ga kikenna jōkyō ni narimasu. ගින්දර පරිහරණය කරන ආකාරය වැරදුනහොත් හදිසි ගින්නක් හටගනී. තවද පාරිභෝගිකයින් හා සේවකයින් පිරිස අනතුරුදායක බවට පත්වේ. කජිවා චොත්තෝ ශිතක්කි නෝ යුරුමියා සග්යෝ නෝ ෆුතෙගි වකාරා ඔරිමස් නොදේ. හීනෝ toriatsukai no ජූයෝ සෙයියෝ නීශිකි shimasho. මතා හීයෝ අත්සුකත්තේරු තොකිනිවා සොබාෝ zettai ni wa narete wa ikemasen. හදිසි ගිනි ගැනීමක් සුළු මොහොතකට අවධානය බිඳී යාමෙන් හෝ වැඩ අතපසු වීමෙන් හටගන්නවා. එම නිසා පරිහරණය කරන විටදී කෙසේවත් එතනින් ඉවත් නොවන්න. ඒ කියන්නේ ගින්දර පරිහරණය කරන අවස්ථාවල් වලදී එතනින් කොහොමඩවත් ඉවත් වෙන්න එපා. මොකද අපි හදිසියවත් ඉවත් වෙලා ගියොත් අපිට ඒක අමතක වුණොත් එහෙම හදිසි ගින්නක් ඇති වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒක තමයි මේ කොටසෙන් පැහැදිලි වෙන්නේ. අපි යන් ඊළඟ කොටසට. ඒකේ පළවෙනි කොටස විදියට තියෙන්නේ ගුතයි තෙකිනා තයිසකු. සිද්ධ වීම වළක්ව ගන්න ක්‍රම. තබාකෝ කියලා කියන්නේ සිගරට්. අයන්න චෝරිබායි ගායිනෝ සදාමෙරාරේ තාබෂෝදේ කිට්සුෙන් ශිමස්. කිට්සුෙන් ස්පේසුනෝ සේරි සේතෝනා තයිසෙට්සු දෙස්. කුස්සිය හැර තීරණය කරලා තියෙන ස්ථානයක දුම්පානය කරනවා. දුම්පානය කරන ස්ථානය සේරි සේතුන් කරන කියන්නේ හොඳින් පිරිසිදු කරන්න එක වැදගත්. යන්නෙන් තියෙන්නේ සුයිගාරය මච්චිවා මිසුනෝ හයිතා සෙන්යෝනෝ සුයි ගරකන්. වරහන් ඇතුලේ තියෙන ෆුතත්සුකි ni ire mizuo kakete mainichi sutemasu. වරහන් ඇතුලේ තියෙන කුරෝජින්ගු චෙක්කු දෙමෝ කකුනේ shimasu. සිගරට් ෆිල්ටර් වසා ගිනිකූරු නම් කරන ලද ස්ථානයක වතුර දමා තියෙන භාජන දිනපතා ඉවත් කරන්න. ඒවා ක්ලෝසින් වර්ක් වලදී තහවුරු කරගන්න. මේ සිගරට් බොන ස්ථානවල තියෙනවා ඒ සිගරට් දුම වැටෙන්න දාලා තියෙන පොඩි භාජන. ඒවා ඒ ෆිල්ටර්ස් ඒ වගේ ඒවා දිනපතාස් කරන්න කියලා තියෙන. ඒ වගේ මෙතන වතුර තියෙන භාජනය තියෙන ඒව දිනපතාස් කරන්න කියලා කියන එක තමයි මෙතනදී මේ පැහැදිලි වෙන්නේ. ඊළඟ කොටස හීයොට් සුකව් කිකි. ගින්දර පාවිච්චි කරන මැෂින්. අයන්නෙන් තියෙන්නේ අගේ මොනෝ ඕ ශිතේරු තොකිවා සොනබවෝ හනරෙතෙවා ඉකෙමසෙන්. බදින දේවල් සිදු කරමින් සිටිනකොට එම ස්ථානයෙන් ඉවත්ව යන්න එපා. යන්නෙන් තියෙන්නේ ගසරෙන්ජිනෝ මවරියෝ සෙයිරිෂි හීනෝ චිකකුනි මොයරු මොනෝ ඔයිතෙවා ඉකෙමසෙන්. ගෑස් ලිපාසල පිරිසිදු කරලා
ගින්දර අසල ගිනි ගන්න දේවල් තැබීමෙන් වළකින්න. ඒ කියන්නේ ගින්දර අසල ඉක්මනින්ම ගිනි ඇවිලෙන දේවල් තියන්න එපා. ඒ ගෑස් ලිප ගාව නිතරම පිරිසිදු මට්ටමේ පවත්වාගෙන යන්න ඕනේ. උයන්නෙන් තියෙන්නේ කනෙන් සුපුරේ කන්වා චොකුෂනික්කෝන අතරු තොකොරොයා හීන චිකකුනද ඔන්දොගා තකකුනරු බෂුනි හොකාශිතෙවා ඉකෙමසෙන්. ඒ කියන්නේ ගිනි ගන්න සුළු දේවල්. එහෙම ඒ කියන්නේ හෑන්ඩ් වොෂ් ස්ප්‍රේ කෙලින්ම ගින්දර පතිත වන ස්ථානවල, ඒ කියන්නේ ගින්දර ළඟ ඉහළ උෂ්ණත්වයේ තියෙන ස්ථානවල තැබීමෙන් වළකින්න. යන්නෙන් තියෙන්නේ හයියුවා ෆුතට්සු කිනෝ යෝකිනීරේ හීනෝ චිකකු කරවා නශිමස්. ඒ කියන්නේ පාවිච්චියෙන් පසු ඉවත් කරන ලද තෙල් භාජනයකට දාමා ගින්දර අසලින් ඉවත් කරන්න. මෙන්න මේ වගේ දේවල් තමයි අපිට ගින්දර පාවිච්චි කරන උපකරණ වලින් ගිනි ඇතිවීම වළක්ව ගන්න කරන්න පුළුවන් දේවල්. අපි යන් ඊළඟ කොටසට. දෙන්කි කිකි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් මැෂින්. ඒ කියන්නේ විදුලියෙන් පාවිච්චි කරන මැෂින්. අයන්නෙන් තියෙන්නේ නූරෙතේ තෙදේ සවත් ඒවා ඉකෙමසෙන්. තෙත දෑතින් අල්ලන්න එපා. ඒ කියන්නේ ස්පර්ශ කරන්න එපා. යන්නෙන් තියෙන්නේ දෙන්ගෙන් පුරගෝ නුකුතොකිවා කෝදෝ හිප්පරස පුරගෝ මොත්තේ නුකිමස්. ප්ලග් එකෙන් ගලවනකොට වයර් කෝඩ් එකෙන් නොඇද ප්ලග් එකෙන් ගලවන්න. උයන්නෙන් තියෙන්නේ සග්යෝගවා දෙන්ගෙන් කිරීමස්. වැඩවලින් පසු විදුලිය විසන්ධි කරන්න. එයන්නෙන් තියෙන්නේ කෝදොගා සුරි කිරෙතෙයි තාරා ශියෝෂ් දෙවයි කෙමසෙන්. වයර් කෝඩ් එක පැච් වෙලා නම් පාවිච්චි කිරීමෙන් වළකින්න. ඔයන්නෙන් තියෙන්නේ දෙන්ගෙන් පුරගතෝ කොන්සෙන්තෝ ඕ තුනයිදා බුබුන්නි හොකොරිගා තමරණයියෝනි ශිමස්. ප්ලග් එකේ තියෙන සිදුරු වල දූවිලි නොරැඳ වෙනසේ ක්‍රියා කරන්න. මෙන්න මේ දේවල් තමයි විදුලි උපකරණ පාවිච්චි කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. අපි යන් ඊළඟ කොටසට. දෙවෙනි කොටස මේක තමයි මේ 5 වෙනි පාඩමට තියෙන අවසානම කොටස. ශෝකන තයියෝ ගිනි ගැනීම වලට ප්‍රතිචාර දැක්වීම. කසයිගා හස්සේ ශිතබායි සුමියකනි ශෝක කදෝ කොනයිමස්. හිගොර කරා ශෝකකි ගාරු බෂෝ කකුණේ ශිමෂෝ. හදිසි ගින්නක් හටගත් අවස්ථාවකදී ඉක්මනින් ගිනි නිවීමේ ක්‍රියාකාරකම් සිදු කරන්න පුරුද්දක් ලෙස ගිනි නිවීමේ උපකරණ ඇති ස්ථාන තහවුරු කරගනිමු. තදශී හීගා තෙන්ජෝනි මොයෙඋට්සුරු නොදෝ හිනෝ ඉකියොයිගා සුයොයි බායිවත් සුගුනි හිනා ශිතේ කුදාසයි. තවද ගින්දර සිවිලිම දක්වා ඇවිලෙන අවස්ථාවලදී ගින්දරවල වේගය වැඩි අවස්ථාවලදී ඉක්මනින් එතනින් ඉවත් වන්න. ශෝකකිනොට් සුකයි කතා. ගිනි නිවීමේ උපකරණය පාවිච්චි කරන ආකාරය අපි බලමු. අයන්නෙන් තියෙන්නේ අන්සෙන් පින් නෝ නොකිමස්. මේ රූප සටහනේ තියෙන විදිහට මේ ආරක්ෂිත පින් එක මුලින්ම ගලවන්න ඕනේ. යන්නෙන් තියෙන්නේ නොසුරුෝ හිමොතොනි මුකෙමස්. හෝස් එක ගින්න තියෙන ස්ථානයට අල්ලනවා. මේ දෙවනි රූප සටහනේ තියෙන විදිහට. උයන්නෙන් තියෙන රෙබාට් සොයකුනි ගිරිමස්. ලීවර් එක තදින් ප්‍රෙස් කරනවා. මෙන්න මේ තුන්වෙනි රූපේ තියෙන විදිහට ලීවර් එක ප්‍රෙස් කරනවා. මෙන්න මේ ආකාර තුන හොඳට මතක තියාගන්න. මේක එක්සෑම් එකේදී අනිවාර්යෙන් අහනවා. මේකේ මොකක්ද මුලින් කරන්නේ? ඒ වගේම රූප සටහන දීලා එකෙන් කියවෙන්නේ මොකක්ද? මෙන්න මේ වගේ දේවල් එක්සෑම් එකේදී අහන්න ඉඩ තියෙනවා. එහෙනම් අද මේ පාඩම මෙතනින් සම්පූර්ණයෙන් අවසන් වෙනවා. ඒ වගේම මේ පොත ආහාර නිෂ්පාදනය කියන පොතත් මේ කොටසෙන් සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. මට එතකොට ඔයාලට දැන් කරන්න තියෙන්නේ හයිජීන් කන්ට්‍රෝල් කියන පාඩම. ඒ පොත තමයි කරන්න තියෙන්නේ. අපි ඒ පොත සමගින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.